දැන් කෝටි 2.30 ගානක් ලංකාවේ මිනිස්සු හිටියට මම හිතන්නේ කෝටි 2ක්ම නාට්‍යයක් සජීවීව බලලා නැහැ. එහෙම නාට්‍යයක් ජීවිතේ එක සැරයක්වත් බලන්නේ නැතුව තමයි මම හිතන්නේ මැරිලා යන්නේ. ඒක අපරාධයක්. තලමල පිපිලා නාට්‍ය මම එයාට වඳිනවා. ඊට පස්සේ 8 වසරේදී මම පොඩි හාමුදුරු නාට්‍ය එයා මට වඳිනවා. අපි අර උඩින් ගහලා දාන්නෙම නැහැ. බොක්කෙම්ම කරනවා. නාට්‍ය බලන්න නැති උන් සමූල ඝාතනය කරන්න ඕනේ. දැන් ආට් කරපන්. නෑ මං දෙයක් පටන් ගත්තොත් ඒක කොහොමද කරලා ඉවර කරගන්න ඕන පොඩි ඊගෝ එකක්ද මන් දන්නේ තියෙනවා. විශ්වවිද්‍යාල වලට ඩ්‍රාමා කරන්න කී දෙනෙක් එනවද? අයියා හිතන්නේ කී දෙනෙක් ওই සබ්ජෙක්ට් එක කරනවද කී දෙනෙක් එළියට එනවද? අපිට පේන්නේ නෑනේ ෆීල්ඩ් එකේම ලොකු දෙනෙක්. කැම්පස් නොගිය ඩිග්‍රී නොකරපු ඉතාලම දක්ෂයෝ ඉන්නවා ෆීල්ඩ් එකේ. පුතේ තියෙන දේවල් කටපාඩම් කරගෙන විභාගෙට ලියන එක නෙවෙයි අධ්‍යාපනය. අදත් ග්ලැමර් ටෝක් ෂෝ එකට අපි ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. අද මගේ අමුත්තා මේ දවස්වල ගොඩක් ජනප්‍රිය චරිතයක්. ඇත්තටම විශේෂ චරිතයක්. එයාත් එක්ක කතා කරන්න ගොඩක් මාතෘකා තියෙනවා. එයා එක තැනකට කොටු වෙච්ච එක්කෙනෙක් නෙමෙයි. මගේ මිත්‍රයෙක්, අපි මීට කලින් හම්බෙලා තියෙනවා රංගන ශිල්පියෙක්. තව ගොඩක් දේවල් තියෙනවා. අපි ඒක දැම්ම ඔක්කොම මම ඔයගොල්ලන්ට කියන්නේ නැහැ. අපි ආව මෙතනට අරගමු. ඉෂාර මගේ මිත්‍රයා. ජයවා ස්තුතියි ආරාධනයට. ඉතින් හොඳින් හොඳින් ඉන්නවා කියලා පේනවා. අද මොකක් හරි වැඩක ඉඳලා නේද ආයේ? ඕනේ අද ෂූටින් ඉතින්. ෂූටින් කරලා මේ දවස්වල ඉතින්. මොකේද අද ෂූටින්? අද ෂූටින් සිතනිදි නෑ. සිතනිදි නෑ කිව්වම ගොඩක් අය දන්නේ මාමගේ බෑනයි කතාව කරනවා තමයි. ඔයාගේ වැඩේ. ඒක තමයි වැඩේ මේ දවස්වල නේ. ඔව් වැඩිපුර යන වැඩේ ඒක. මම කැමති ඔයාව පටන් ගන්න. ඔයාගේ පුංචි කාලේ. ඉෂාර කොහෙද ඉපදුනේ? ඉපදෙන්නේ කාසල් වීදියේ කාන්තාර රෝහලේ. කොළඹ ඉපදෙන්නේ. කොළඹ? ඔව් කොළඹ කියන්නේ මගේ අම්මා කළුතර. තාත්තා කොළඹ රාජගිරිය. කලපලුවාව රාජගිරිය තමයි මගේ ගම. ඉතින් ඉෂාරගේ පවුල විස්තර කිව්වොත්? අම්මයි තාත්තයි අක්කයි මල්ලි. අම්මයි තාත්තයි අක්කයි මල්ලි මැද්දේ. මද්දුමයා. ඒක හොඳ තැනක්. හොඳ තැනක්. එක ළඟ වයස් වල කට්ටියද? අක්කා මට වඩා අවුරුදු 4ක් වැඩිමල්, මල්ලි මට වඩා අවුරුදු 3ක් බාලයි. මේ කොහොමද පුංචි කාලේ ඔයගොල්ලෝ? ඔයා දඟ කෙනෙක්ද? නෑ, මං හරි හොඳ ළමෙක්. අපේ පවුලේ 3 දෙනා මෙහෙම දඟ නෑ ලොකුවට. 3 දෙනාගෙන් වැඩිපුර දඟ ඔය මොනත් සාපේක්ෂව මල්ලි ඒත් එහෙම එකක් නෑ. පුංචිම කාලේ මට මතක දේවල් තමයි මේ මාව අම්මෝ කියන්නේ මේ පොඩිම කාලේ එයාට වැඩක් කරගන්න ඕන වුණාම උයන්න හරි රෙදි හොදන්න හරි ඕන වුණාම මාව බේසමකට දාලා ලුණු දෙහි කැසට් එක මතකද දන්නේ දවසල සින්දු 4ක් කොහෙද තිබ්බේ කැසට් එක අමතක වෙන්නේ නැහැ නේද ලුණු දෙහි කැසට් එක දාලා දුන්නා මං ඉන්නවලු අතල් එකේ එතකොට ඒ කාලේ ඉඳන් ඒ සයිඩ් එකේ සින්දු වලට කැමති මේ පැත්තෙන් තාත්තා ගාවත් අර කැසට් කලෙක්ෂන් එකක් තියෙනවා තව ඉතින් ඔය සුනිල් එදිරිසිංහගේ සඳකඩ පහන එතකොට නන්දමාලිගේ පවන ඒ පැත්තේ රහක් තියෙනවා. කියන්නේ කලාව දීලා තමයි ආව සෙටල් කරලා තියෙන පොඩි කාලේ. පොඩි කාලේ තාත්තා අපිව එක්කන් යනවා මේ අම්මයි තාත්තයි දෙන්නවා. ඉෂාර එතනක් තියෙන කියන්නේ ඒක ලස්සන කතාවක් බලන් ඉන්න ඕගොල්ලන්ට. දැන් මේ වගේ චරිත බිහි වෙලා තියෙන්නේ පුංචි කාලේ මේ දරුවන්ව ඒ විදිහට හැන්ඩල් කරනවා. මම ඒක විශ්වාස කරන එකක් අයියා ඇත්තටම මම හිතන්නේ මේ ගෙවල් වලින් මේ බෑග්ග්‍රවුන්ඩ් එක මේ පරිසරය හැදෙනවා නම් අනිවාර්යෙන් ළමයි රහ හැදෙන පුංචි කාලේ හැදෙන්න ඕන එකක් මම හිතන්නේ. දැන් කෝටි 2.30 ගානක් ලංකාවේ මිනිස්සු හිටියට මම හිතන්නේ කෝටි 2ක්ම නාට්‍යයක් සජීවීව බලලා නැහැ. එහෙම නාට්‍යයක් ජීවිතේ එක සැරයක්වත් බලන්නේ නැතුව තමයි මම හිතන්නේ මැරිලා යන්නේ. ඒක අපරාධයක්. අනිවාර්යෙන්. ඒ වගේ මම කියන්නේ කීෂාර දැන් ඔයාව බේසමේ තියලා හරි මොකක් හරි තියලා සින්දු අහන්න දුන්නේ. දැන් ළමයිට කෙලිම ෆෝන් එක දුන්නාම කොල්ලා යනවා කැමති. උගේ තින්කින් ඇබිලිටි එකත් නැති වෙලා යනවා ඔක්කොම වෙලා යනවා. කෙනාලක දිහා බලන් ඉන්නවා. දැන් අපි සින්දු අහගෙන අපි මවන දේවල් අපි පොඩි කාලේ අපි විෂුවල් හදනවනේ හිතේ. ඒ පොසිටිව් නෙගටිව් දෙකම තියෙනවා. දැන් මට ඉන්නවනේ පොඩි කෙල්ලෙක් අවුරුදු 6යි දැන් එක වසරේ. හැබැයි YouTube එකකින් හොඳ දේවලුත් ඉගෙනගෙන තියෙනවා. ඒක හොඳ නෑ කියලා මම නිතර කියනවා S2කට හොඳ නෑ ඒක බලාගෙන ඉන්න එක. හැබැයි ඒකෙන් ලැන්ග්වේජ් එක හැදිලා තියෙනවා මාර විදියට. අපිට වඩා සෑහෙන ඉස්සරහින් ඒගොල්ලෝ.
නෑ ෆෝන් එක කියන්නේ මම අද මේ අපේ ඩිවයිසස් සරත් කොතලාලයිගේ මේ සාකච්ඡාවක් ඇහුවා. එයා කියන්නේ ෆෝන් එක කියන්නේ නරක දෙයක් නෙමෙයි. ඒක හොඳ විදියට ඒක ඇත්තටම මේ අම්මලා ඔක වැරදිට පාවිච්චි කරන කවා ගන්න ඕන වුණාම ළමයිව සයිලන්ට් කරගන්නවා ෆෝන් එක අතර දෙන එක. එතන අපිට අවුලක් තියෙනවා. පවුලේ විස්තර කිව්වම ඉෂාරගේ පවුලේ තව කවුද ඔය කලාවට සම්බන්ධයි ඉන්නේ? මේ මම ඉන්න කලා ශාස්ත්‍රයට ඍජුව සම්බන්ධ කවුරුත් නෑ. මගේ බාප්පා ඒ කියන්නේ පුංචි බැඳපු මහත්තයා. බාප්පා සුසිල් අමරසිංහ ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණ වයලින් වාදකයා. ඉතින් එහෙම තාත්තා කලාකාරයෙක් විදියට තාත්තා ඇවිල්ලා මේ වෙඩින්ග්ස් වල එතකොට විවිධ ෆන්ක්ෂන්ස් වල සැරසිලි කටයුතු මගුල් පෝරු සිටි බැක්ස් ඒවා තාත්තා එහෙම සැරසිලි කටයුතු කරපු කෙනෙක්. එයාත් ඉතින් කලාවට නැඹුරුවක් තියෙනවා. ඒකේ ලස්සන කතාවකුත් තියෙනවා. ඔය කලාවට සම්බන්ධ නැහැ කියලා කෙලින්ම සම්බන්ධ නැහැ කියලා කිව්වට ඒ කලාත්මක හැඟීම් කලාවට ලොකු නැඹුරුවක් තියෙනවායි කියලා අපිට හිතෙනවා. මේ මං අහලා තියෙනවා ඉෂාරගේ අම්මයි තාත්තයි තමයි ඔයාලට කලාව කරන්න කියලා කියන්නේ. නැත්තම් ඔයාට ඕනුනේ මොකද විද්‍යා විෂයන් හදාරලා ඒ පැත්තේ යන්න. ඉතින් එහෙම තමයි මං ගියෙත්. මේ දැන් මං කිව්වේ මේ පොඩි කාලේ ඉඳන් මේ දඟ නැති වුණාට මේ මල්ලි මමයි අක්කයි සෙල්ලම් කරනවා. මේ ඉස්කෝලේ පොඩි කාලේ ඉඳන් මම පොඩ්ඩක් බ්‍රයිටා. එක වසර දෙක වසර ප්‍රයිමරි එකේදී 98යි 99යි 100යි 96ක් එහෙම ගත්තොත් එහෙම මට හිත රිදෙනවා සෑහෙන. ලකුණු හතරක් අඩු වුණාට. එහෙම ඒ තරම් දරුණු තත්ත්වයක. දරුණු තත්ත්වයක. ඒතකොට මට නිකන් දැඩි ආසාවක් තිබ්බ ශිෂ්‍යත්වයේ හොඳට සමත් වෙන්න. ගෙදරින් ප්‍රෙෂර් කරේ නැහැ කිසිම දෙයකට පොඩි කාලේ ඉඳන්. මට ඕන වුණා ශිෂ්‍යත්වය හොඳට පාස් වෙලා ලොකු ඉස්කෝලේකට යන්න. ඒකත් හරි ගියා. මට ටාගට් එකක් තිබ්බා. මම ගියේ මෙතන බත්තරමුල්ල කොස්සත්තේ තලංග මුතුර MD ජයවර්ධන මහාවිද්‍යාලයට. ප්‍රාථමික අධ්‍යාපනය. මට ඕන වුණා යන්න. එතකොට ශිෂ්‍යත්වය පාස් වෙලා හොඳ ඉස්කෝලේකට. මගේ ටාගට් එක තිබ්බේ මම රොයල් ආනන්ද නාලන්ද DS. ওই ඉස්කෝල හතරෙන් එකකට යන්න බැරුණොත් පොඩි ඉස්කෝලෙම ඉන්නවා කියලා. ඒකම ඉන්නවා. ඔව්. මම තනියෙන් අර ප්‍රශ්න පත්‍ර ඒ දවස්වල 4 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර දෙනවා. මම ජොලියට නිකන් ටයිම් කරලා ගේම් එකක් වගේ. ඒක ප්‍රැක්ටිස් කරා. ඉතින් මේ ලකුණු 167ක් කරන් ගියා රොයල් එකට. රොයල් ආනන්ද නාලන්ද අපි තාත්තට වුණා ආනන්දයට යවන්න. අපේ තාත්තට බය හිතුණා නිකන් රොයල් එකට ගියාම කොන් වෙයි. අපේ පන්තියේ අය නෙමෙයි රොයල් එකේ නිකන් හයිෆයි කොළඹ හතේ අපේ ළමයි ගියාම කොන් වෙයි වගේ අදහසක් තාත්තට තිබ්බා. ඒකින්ද තාත්තා ආනන්දයට යන්න වගේ එකක් කිව්වා. හොඳ වෙලාවට මේ තව අයගෙන් උපදෙස් අරගෙන රොයල් එක අංක 1කට දාපු ඉඳලා රොයල් එක හම්බුණා. ඉතින් ඊට පස්සේ ඕලොල් වලටත් ඒ නමයක් ගත්තා. ඉතින් ඒකින්ද මට ඕන වුණා ඉතින් සයන්ස් කරලා ටිකක් ඉස්සරහට යන්න වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ වගේ. මොකද මම ඒ කාලේ දැනන් හිටියේ නැහැ මොනවද යන්න පුළුවන් ෆීල්ඩ්ස් කියලා. ගෙදරින් කිව්වේ ආර්ට්ස් කරන්න කියලා. මොකද මම 6 වසරේ රොයල් එකට ගිය දවස් ඉඳන් ඩ්‍රාමා කරපු හින්දා. කොහොම හරි ඉතින් සයන්ස් පැත්තට ගිහිල්ලා රස්තිය අදු ගහලා අන්තිමට ආර්ට්ස් පැත්තට ආවා. ඒ තමයි අම්මටයි තාත්තටයි තේරලා තියෙන්නේ නැති මේ කොල්ලට සින්දුවක් දැම්මම ඒක අහගෙන ඉන්නවා. ඒ මොන හරින්ද මුට පොඩ්ඩක් ඒක ඇඟේ තියනයි කියලා එහෙම තේරලා වෙන්නේ නැති. රොයල් එකේට ගිහිල්ලා ඔයා කොන් වෙයි කියලා තාත්තා හිතුවට 7 වසරේදීම ඔයාට ලොකු ටර්නින් පොයින්ට් එකක් හම්බ වෙනවා 7 වසරේදී නේද? 6 වසරේදීම. 6 වසරේදී. 6 වසරේදීම මනෝරත්න මහත්මයාගේ ජලන් මහත්මයාගේ තලමල පිපිලා නාට්‍යයට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. මනෝංගල ඉස්කෝලේට ඇවිල්ලා මං දිහා බලලා මට සින්දුවක් කවියක් කියන්න කියලා මම තෝරගත්තා. ඉතින් ඒ වෙලාවේ 1999 මම ඉපදෙන්නේ 1988. තලමල පිපිලා නිෂ්පාදනය වෙන්නේ 88. තලමල පිපිලා නාට්‍යයේ ඔය හේතු කියන චරිතය මනෝංගලගේ මුණුබුරා. මුලින්ම කළ තියෙන ජගත් බෙන්රගම. ඊට පස්සේ බානුක මනෝරත්න. වැඩි උස යනකොට හේතු උස යනකොට තව අලුත් හේතු කෙනෙක් එනවා. හේතු තමයි චරිත නම. ඉතින් මම ඇවිල්ලා 6 වෙනි හේතු. හේතුවක් වුණා ඔයාගේ මට පටන් ගන්න හේතුවක් වුණා. ඉතින් ප්‍රවීණ නළු නිලියෝ ජයරත් මනෝරත්න, රත්නලාල් ජයකොඩි, ශ්‍රීයන්ත මෙන්ඩිස්, ලාල් කුලරත්න, වසන්ත විට්ටච්චි, සම්පත් වෙන්නකෝන් වගේ ප්‍රවීණයෝ ටිකක් එක්ක වේදිකාවේ රඟපාන්න ලැබිච්ච එක 6 වසරේදී ලොකු වාසනාවක්. ජයලත් මනෝරත්නයන් වාගේ ජීවිතයට සම්බන්ධ වීම ඔය වගේ පුංචි කාලයක් ඇතුළත කතා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් කියලා මම හිතන්නේ නැහැ. මොකද ඒ වගේ දැවැන්ත චරිතයක් මං හිතන විදිහට ඉෂාරගේ මේ තැහෙන බලපෑමක් ජර්නි එකටම ලොකු බලපෑමක් ඇති කරන්න ඇති ලැබපු අත්දැකීම්, ඒ විනය, ඒ වගේ දේවල් අපිට ඒක කතා කරන්න ඕනි. කොහොමද ඔබට ඉෂාරට මට නිකන් කෙටියෙන් ජයලත් මනෝරත්නයන් දැනෙන්නේ? ඒක තමයි මට කෙටියෙන්ම හඳුනන්න පුළුවන් මගේ රෝල් මොඩල් එක කියලා. මොකද මනෝ අංකල්ගේ නාට්‍ය ඇතුලේ කතා කරේ ජීවිතය ගැන, ආදරය ගැන. අනිත් මිනිස්සුන්ට
මුළු ලොවටම ආදරය කරන්නට හැකි මිනිසුන් බිහිවන මතු දවසක ඔබත් සිනාසී මමත් සිනාසී ලෝම hina වෙන ඒ දවසේ මුළු ලොව ඔබට කියයි මෙලෙසින් මම ආදරේ. එහෙම තමයි ගුරුතරු හොලිව්වේ. හැම නාට්‍යකම කතා කරන්නේ ඌ කලාව, ජීවිතය, ආදරය, මිනිස්සු මේ හැඟීම් ගැන. ඉතින් ඔහු කොච්චර සුන්දර මිනිස්සෙක්ද කියන්නේ නාට්‍ය බස් එකේදී. නාට්‍ය බස් එකට නැග්ග වෙලාවෙ ඉඳන් කතා බහ කරන දේවල්, සාහිත්‍ය කරුණු, න්‍යායාත්මක කරුණු. ඊට පස්සේ වේදිකාවේ ඔහු ප්‍රායෝගිකව දකින දේ. කියන්නේ ඔහු නාට්‍ය ගණනාවක තව වැඩ ගොඩාක් කරන ගම ඔහුට පිටපත හොඳට පාඩම් නොවුනත් ඔහු අර සූක්ෂම විදියට ප්‍රොම්ප්ට් එකෙන් ඩයලොග් එක කරන් ඩිලිවර් කරන විදිය. ඒ ප්‍රවීණත්වය. ඊට පස්සේ නාට්‍ය ඉවරුණාට පස්සේ ප්‍රේක්ෂාගාරයත් එක්ක ගනුදෙනු කරන විදිය. ඒ සියල්ල ඉවරලා මේකප් රිමූව් කරලා කොස්ටියුම් චේන්ජ් කරලා මදුසාදය පවත්වනවනේ අපි. ඒ වෙලාවේ ඔහු විනෝදකාමියෙක් වෙන හැටි, ගීත ගායනා කරන හැටි. මදුසාදයෙන් පස්සේ නාට්‍ය බස් එකට නැගලා රෑ 12ට විතර කොළඹ එන්න පිටත් වුණාට පස්සේ බස් එකේ පිස්සු නටන මනෝරත්න. නාට්‍ය බස් එකේ සින්දු කියන මනෝරත්න. ඒක පොඩි කාලේ ඉඳන් දැකලා. අන්තිමට මහන්සි වුණාට පස්සේ බස් එකේ අර සීට් පේලි දෙක මැද්දේ පාලමක් තනමින් නිදා ගන්න මනෝරත්න. ඊට පස්සේ බොරරැස්ගම අබේරත්න මාවතෙන් බැහැලා පයින් ගෙදරට යන මනෝරත්න. මේ මනෝරත්නව දැකලා තිබ්බනේ 99 ඉඳන්. ඔහු 2019 මිය යනවා. එතකොට අවුරුදු 20ක් විතර මම ආශ්‍රය කරන්නේ. ඒ කාලේ ඔහුගෙන් ගත්ත දේවල් ගොඩයි. වැඩක් ඇතුලේ කොහොමද ඒකට ප්‍රොසෙස් වෙන්නේ? ඒකට කරන කැපකිරීම. ඔව් ඒ කමිට්මන්ට් එක. දැන් ඔව් ඒ කියන්නේ ඔහුගේ තිබ්බ හොඳ මේ කාලකලමනාකරණය. දැන් ගොඩක් අය මටත් කියනවා කොහොමද මොච්චර වැඩ කරන්නේ කියලා. ඒව දැකලා වෙනද මනෝංගලුත් එහෙමයි. ඒක මේ අපි ඒ ගැන කතා කරන්න ඕනේ. මම ඉෂාරව මුලින්ම හම්බෙන්නේ රූපවාහිනියේ ඩබින් වලට ඇවිල්ලා. එනවා කියන වෙලාවට එනවා, ආයි යනවා කියන වෙලාවට යනවා. යන්න තව වැඩක් දාගෙන එන්නේ. උදේත් මම හිතන්නේ කැම්පස් එකේ ලෙක්චර් එකක් ඉවර කරලා රූපවාහිනියේ ඩබින් වලට එනවා. ඩබින් කරලා ආයි තව තැනකට එක්ක ඩබින් නැත්නම් රෙකෝඩින් ආයි ලෙක්චර් එකකට. ඕම ඉස්සරහට බයික් එකක් තිබ්බේ. මේ ඩිස්කවර් 100 එක. ඕක මම හිතන්නේ ගත්ත රුපියල් ලක්ෂයකට විතර. ඔය බයික් එකෙන් හම්බ කරන්නේ ඉතින් මහාර විදිහට ටට් ටට්ටක් ගාලා. එහෙට බයික් එකේ අදි ට්‍රැෆිකුත් නැහැ. මේ ඉෂාරේ ඒ කාලකලමනාකරණය නිසාම අපිත් එක්ක ගොඩක් සම්මුඛ වුණේ නැහැ. මට ඉන්න බෑ නැදලා ඉන්න බෑ. අපි හිතන්නේ ලොකු කමෝගේ හිතන. එහෙම තමයි අපි හිතලා තියෙන ගොඩක් අය කතා කරන්නේ නැහැ. පස්සේ කාලෙක තමයි ඉෂාරව හරියට අඳුර ගන්නකොට හොඳ හදවතක් තියෙන හැමෝටම උදව් කරපු ගොඩ දෙනෙක් හිතන් ඉන්නවා එහෙම මම මේ සෙට් වුණාම තමයි ගැලවෙන්නේ. නෑ ඒ කියන්නේ සෙට් වුණාම ගැලවෙන්නේ කියන්නේ ඔයා ගැන ඇත්තටම මම දැනගන්නේ අනිත් අය කියන්නේ. ඒතකොට ඒ දැනගන්න දේවල් වල කිසිම මේ නරක දෙයක් කවදාවත් ඇහෙලා නෑ. ඒ හැමෝගෙම පිටිපස්සෙන් හැවණැල්ලක් වගේ හිටපු මිනිහෙක් ඔයා. ඉතින් ඔය වේදිකාවනේ පටන් ගන්න 7 වසරෙන් ඔය වේදිකාවේ ඉඳලා රූපවාහිනියට පයින්නේ කොහොමද? 6 වසරේ වේදිකාව 7 වසරේ කෙලින්ම රූපවාහිනියට සම්බන්ධ වෙනවා. KB හේරත් මහත්මයා නිර්මාණය කළ අවුරුද්දට කුරුරු පාළුව කියලා ටෙලි නාට්‍යයක්. ජාතික රූපවාහිනිය සහ ITN එකේ දෙකේම ටෙලිකාස්ට් වුණා. ඔව්. එහෙම උනේ මේ ඒක මම හිතන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ ඔය ළමා වෘත්තිකයෝ ළමයින් වෘත්තියේ යෙදවීම ගැන මේ කර සේවයේ යෙදවීම ගැනත් එක්ක අවුරුද්දක් කරපු නාට්‍යයක්. ඒ නාට්‍ය වල ගොඩක් අය අනේ අවුරුදු දවසේ හඬලා තිබ්බා. කියන්නේ මම මෙහෙකාර සේවය යොදවන චරිතයක් තිබ්බේ. ඒකත් KB හේරත් මහත්තයා ඉස්කෝලේට ඇවිල්ලා මාව තෝරගත්තේ කුරුළු පාළුව. කුරුළු පාළුව. ඔව්. ඒ 7 වසරේ. ඊට පස්සේ දිගටම ජාතික රූපවාහිනී නාට්‍ය වල හිටියේ සිත නිවන කතා. දාරතනට ඒ 7 වසරේ ඉඳන් මේ 7 8 9 10 සිත නිවන කතා හිටිය පොඩි ආමුදුරෝ කියලා එකක හිටිය මුණුබුරානෝ කියලා එකක හිටිය උතුම් තෑග්ග කියලා එකක හිටිය මුණුබුරානෝ නාට්‍ය රංග බණ්ඩාර නායක කරේ උතුම් තෑග්ග නාට්‍ය දාරතනට ගෙදර කරේ පොඩි ආමුදුරෝ දාරතනට ගෙදර කරේ එතකොට උතුම් තෑග්ග නාට්‍යයට මාව නොමිනේට් වෙනවා ලංකාවේ පළවෙනි රාජ්‍ය ටෙලි සම්මාන වල හොඳම ළමා නළුවට. ඒ පොඩි කාලේ. එතකොට ජයලත් මනෝරත්නයන් එක්ක වේදිකාවට සම්බන්ධ වෙලා ඊට පස්සේ රූපවාහිනියට එනකොට ජයලත් මනෝරත්නයන්ගේ සම්බන්ධයක් තිබ්බේ නැද්ද? මනෝ අංකල් හරහා නෙමේ රූපවාහිනියට ආවේ. හැබැයි මනෝ අංකලුත් හිටියා කුරුළු පාළුව නාට්‍ය, පොඩි ආමුදුරු නාට්‍ය මනෝ අංකල් මට වඳිනවා. තලමල පිපිලා නාට්‍ය මම එයාට වඳිනවා. ඊට පස්සේ 8 වසරේදී මම පොඩි ආමුදුරු නාට්‍ය එයා මට වඳිනවා. මං ආමුදුරු. එතකොට ඉෂාරගේ ඔය දැන් නාට්‍ය ඔය කලාවට 6 වසරෙන් පිවිසලා ඔය එන ගමනේදී මේක හැදෑරීමක් උනේ ඔය ප්‍රායෝගිකව ප්‍රවීණයන් ඇසුරේ. නේ. එතකොට මොකද ඒ කාලේ තිබෙන නාට්‍ය හරං කලාව කියලා විෂයක් 6 වසරේ ඉඳන්. ඕ ලෙවල් තමයි තෝරගන්න තිබ්බේ. මං 10 11 දී කරා.
රාමෙන් තියේට ඊට පස්සේ බයෝ සයන්ස් කරා. ඊට පස්සේ ආයි බයෝ සයන්ස් කරානේ අවුරුදු ගාණක් බයෝ සයන්ස් කරා. ඊට පස්සේ ආයි කැම්පස් යන්න ඕනේ මෙන්න කියලා පොඩ්ඩක් නාට්‍ය පොත් ටිකක් කියවලා රාමෙන් තියේට විෂයක් විදිහට A-levels වල ලියලා තමයි කැම්පස් එකට ගිහලා තමයි හරියට ස්ටඩි කරේ. කියන්නේ ඒ වුණාට අර මුල් කාලේදී ඒ කියන්නේ ඒ වයස කියන්නේ ඔක්කොම ඇඟට දාගන්න වයස. ප්‍රැක්ටිකල් නොලෙජ් එක හොඳටම හම්බ වුණා. ඒකත් දැවැන්ත චරිතත් එක්ක. කියන්නේ දැන් අපි කතා කරේ ඉෂාරගේ පුංචි කාලේ රඟපාපු ඒ ටෙලි නාට්‍ය ටිකනේ. ඊට පස්සේ කියන්නේ ඔය ජනප්‍රිය තලයට ඇවිල්ලා කරපු නාට්‍ය තමයි ඔය ශක්ති ඉන්ටර්නැෂනල් ස්නැප් ප්‍රාර්ථනා නාමෙන්දිරියෝ නාඩි සිත නිදි නෑ ප්‍රව් ඉතින් නාට්‍යත් ටිකක් වරගානක ඒ ප්‍රධාන චරිත රඟපෑපු ඒ මොනවද ඒවයි ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන මේ දවස්වල සිත නිදි නෑ සහ ප්‍රාර්ථනා ඊට කලින් ශක්ති කණාමෙදිරියෝ නාට්‍යයට ටික කතා බහට ලක් වුණා මේ කණාමෙදිරියෝ නාට්‍යෙත් මාව නොමිනේට් වුණා සුමති ටෙලි සම්මාන උල්ලේ හොඳම නැගියෙන් නළුවට ඒ නාට්‍ය සම්මානට විතරමයි නොමිනේෂන් එකක් කරේ හම්බුනේ. එතකොට ස්නැප් නාට්‍ය චරිත ටික කතා බහට ලකුණා ඉන්ටර්නැෂනල් නාට්‍යත් විශේෂයි. ඒකෙන් නිකන් දත ගලවන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්ගේ චරිතයක් රඟපාන්න හම්බුනේ. ඔන්න ඔය වගේ නාට්‍ය ඉතින් කතා බහට ලකුණා. ඉන්ටර්නැෂනල් දෙකක් කරන්නේ. දෙක තමයි ඉන්ටර්නැෂනල් දෙකේ තමයි. දෙකේ. දුලිකක් කලත් එක්ක වැඩ කරා. ඔය සිත නිදි නෑ කියන එක ගැන විශේෂයෙන් කතා කරන්න ඕනේ. මොකද ඔය නාට්‍යයට අපිත් ඔය ඇලුම් කරන්නේ මේ එකේ තියෙන ප්‍රධාන චරිත සහ ඒ පෙම්මියුල හින්දා නෙමෙයි. මේ අලුතෙන් එන අමුතු පෙම්මියුලක්. මාමයි බෑනයි. මාගේ බෑනගේ ආදරේ. ඒක පුදුම කෙමස් තියෙනවා. ඒක ඔය සමාජ මාධ්‍යවල ඒ කෑලි විතරක් සෑහෙන විදිහට ෂෙයා වුණා. ඒ කෑලි ටික බලලා මුල ඉඳන් නාට්‍ය බලන්න පටන් ගත්තා ඉන්නවා. ඒ කියන්නේ එපිසෝඩ් 200ක් විතර ගියාට පස්සේ ආයි මේ කෑලි බලලා ඉන්ට්‍රස්ට් ගන්න මුලින් ඉඳන් නාට්‍ය බලපු කට්ටිය ඉන්නවා. මේ කෑලි විතරක් බලන කට්ටිය ඉන්නවා. ඒ කෑලි විතරක් බලන කට්ටිය ගොඩක් ඉන්නවා. දැන් ඔයා පටන් ගන්නකොටම කිව්වේ සිත නිදි නෑ කිව්වට කවුරුවත් ඒක දන්නේ නෑ. මාමගේ බෑනගේ කතාව කියනවා තමයි දන්නේ. මේ ඉතින් අපි මාමණ්ඩි ගැන පොඩ්ඩක් කතා කරමු. ඉතින් මම හිතන්නේ එහෙම වෙලා තියෙන්නේ මයියේ. දැන් ඒ පිටනේ හරි මම කියන්නේ හොඳ ඒ කෙමිස්ට්‍රි එක හොඳයි. ඒක වෙන්නේ ඇයි කියලා මම මේ කියන්න හදන්නේ. ඒ කාලේ අපි මෙගා නාට්‍ය වල සහ ටෙලි නාට්‍ය වල දැක්කේ නිකන් තරු ගුණේ තියෙන චරිත නිකන් ලස්සන අපි ලස්සන නෑ නේද? මනෝ අංකල් තෝය කතාව කියලා තියෙනවා. කියන්නේ මනෝ අංකල් තරුණ කාලේ චිත්‍රපටි හම්බුන්නේ නැහැ. වයසට ගියාම තමයි චිත්‍රපටි හම්බුනේ කියලා. ඉතින් මේ මොන හරි මේ තොලකට තෙමා ගන්න තියන්න මොනවා නම් බොමු කියලා කියන්නේ. ඔව් හොඳයි තොලකට පොඩ්ඩක් වෙලා තිබ්බේ. thank you. මං ගියාගෙන ආයේ මේ ඉස්සර එහෙම නිකන් මල් උස්සමහත කඩවසම් අය තමයි මේ ටෙලි නාට්‍ය වලට දැනුත් එහෙම තමයි ගන්නෙ. හැබැයි මෑත කාලේ ඉනම ටිකක් වේදිකාවේ වැඩ දාන තරුණ තරුණියෝ ගත්තා ටෙලි නාට්‍ය වලට රූපෙට විතරක් මුල් තැන දෙන්නේ නැතුව. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට මම හිතන්නේ තේරෙන්න ගත්තා. මුන් මරුනේ වගේ එකක්. මුන් එක වැඩ කරන්න ලේසිනේ. සීන් ගොඩක් මුන්ගෙන් දවසට ගහ ගන්නත් පුළුවන් ඉද වෙන්න. දන්නේත් නැහැ මොකද ටක් ගාලා වැඩේ අල්ලගෙන ගොඩ දානවානේ. ඉම්ප්‍රොවයිසින් කියන එකත් අපේ තියෙනවානේ. අපිට සීන් එක දුන්නාට පස්සේ තව දේවල් ටික අපේ ටිකකුත් දාගත්තාට පස්සේ රහ කරගන්න පුළුවන්. ඉතින් ඔය අනුරාධත් ඒ වේදිකාව වෙන්නේ අනුරාධ මල්ලාරච්චි මට වඩා මගේ මාමට රංගපෑවට මට වඩා අවුරුද්දයි හෝ දෙකයි වැඩිම. ඒත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන්. ඉතින් කෙමිස්ට්‍රි එක සෙට් වෙනවා. අපි තියටර් එකත් එක්ක වැඩ කරලා තියෙනවා රාජිත් දිසානායකගේ නාට්‍යවල. ඉතින් ඒක වැඩේ සෙට් වෙලා යන තමයි යන්නේ වැඩේ. ඒ කියන්නේ ඒකේ මේ අර බැනලා යන ඔරෝගන ඉන්නවා යනකම් ඔරෝගන ඉන්නවා. ඔරෝගන ඉඳලා මම පර බල්ලා කියලා ඒ ලෙවල් එකට මිදලා ඔයා හැරලා ගියාට පස්සේ ඒක ටක් ගාලා වෙනස් කරනවා මේ ඒක තමයි. ඒ මුන්දෙනගේ හිතේ තියෙන ලව් එක. ඒ තරහ වෙලා ගියත් නිකන් අර කෙල්ලයි කොල්ලයි තරහ වුණා වගේ තමයි මුන්දෙන. දැන් මේ දවස්වල යන්නේ එහෙම එකක්. ඒක තමයි ඇත්තටම මේ නාට්‍ය ජනප්‍රියත්වයට ප්‍රධානම හේතුව එකයි මේ දෙන්නගේ බෙබ්බතුකම. බොනේම ප්‍රොමෝට් වෙනවද මන් දන්නේ යන්නේ මේ. කරේ තියාගෙන එක්ක යන එක දර්ශනයක් තියෙනවා. ඔව් ඔව් ගිහලා පොලේ ගහනවා. පොලේ ගහනවා මොන හරි බොන්න යම. ඔව් එහෙමත් මොකක් කරේ එකක් තියෙනවා. කොච්චර තරහ වෙලා හිටියත් මුන්දෙනාගේ සෙට් එකම තියෙන එක මරු. ඒක අපි සෑහෙන රහ. ඒ කියන්නේ වැඩිපුර ආදරය කරන්නේ උන් තමයි වැඩිපුර රණ්ඩු කරන්නේ කියලා. ඔව් ඇත්තටම අර මම මොකක් හරි කියලා තියෙනවා. ඒ කියන්නේ මට කාත් එක්ක හරි තරහ යන්නේ නැත්තම් මට උත් එක්ක ඒ කියන්නේ බැඳීමක් නෑ කියන එකනේ. ඔව්නේ හේතුවක් නෑනේ තරහ ගන්න මොකටද? අදාළ නැත්. අදාළ මොන වැරද්ද කරත් මට ඒක අදාළ නෑනේ.
වෙන මොන වැරදි පාරක ගියත් ඒක හදන්න නැහැ. එයාත් එක්ක මට තරහ යන්නේ නැහැ කියන්නේ මට ඌව වැඩක් නැහැ කියන එක තමයි. අරු කතාව. ඉෂාර කලාවට සම්බන්ධ වෙන තවත් ගොඩක් මේවා තියෙන දැන් හැමෝම කතා කරන්නේ ඔයගේ නළුකම ගැනනේ. එළෙම ඊට අමතරව අපි දන්නවා ඉෂාර හොඳ හඬ නළුවෙක්. අපි වගේ පැත්ත ගැනත් පොඩ්ඩක් කතා කරමු. වා මුලින්ම ඩබින් වලට යන්නේ කොහෙද? කවුද එකට සම්බන්ධ නැත්නම් ඔයාට හිතලා යන එකක්ද? නෑ. දැන් මං ওই නාට්‍ය වලට ටෙලි නාට්‍ය වලට ඩබින් වලට එකකටවත් ඔඩිෂන් ඉන්ටර්විව් ඒවට ගිහිල්ලා නෑ. මාව කොහේ හරි කවුරු හරි දැකලා කොහෙට හරි සජෙස්ට් කරලා තමයි මං හැමතැනම ගිහිල්ලා තියෙන්නේ. ඩබින් වලට මාව සජෙස්ට් කරන්නේ ඉන්දික ජයසිංහ. ඒත් ඔය අපිට වේදිකාවේ හම්බ වෙන අය කෙනෙක් ඩබින් වල තියෙන. ඉන්දික අය තමයි මුලින්ම මාව සිරසට ඉන්ට්‍රොඩියුස් කරන්නේ. ඊට පස්සේ වජිර කුමාර විතානගේ රූපවාහිනී ඩබින් වලට කතා කරන්නේ වජිරක්කගේ තාත්තා බන්දුලු විතානගේ මහත්තයාගේ රෝමේ ගිනිගනි වැඩ කරද්දී. ඒකෙන් තමයි තිලානුයි මමයි හම්බෙන්නේ රෝමේදී. එතකොට වජිරක්ක රූපවාහිනියට කතා කරනවා. ඒ වගේම net FM එකේ රේඩියෝ ඩ්‍රාමා එකක් කර කර ඉඳද්දී තව මාව අයියා කෙනෙක් යෝජනා කරන රූපවාහිනියට. එතකොට තව රූපවාහිනිය වෙන පැත්තකට. ඕම මාව කොහෙද දැකලා තමයි කාවරි සජෙස්ට් කරන්නේ. එතකොට රූපවාහිනී බුද්ධික අයියා මාව සජෙස්ට් කරනවා දෙරණට. ඕම තමයි channels ඔක්කොම යන්නේ. ඒ කියන්නේ එහෙම සම්බන්ධ කරපු පළියට ඉෂාර මම දන්න තරමින් ඩබින් කියන්නේ එහෙම සම්බන්ධ කරපු පමණින් කරන්න පුළුවන් වැඩ නෙමෙයි. මමත් උත්සාහ කරලා තියෙනවා. මම ජාතික රූපවාහිනිය වැඩ කරනවා. ඒක වෙන වැඩක් ඒක. හැමෝම කියන හරි අමාරුයි කියලා. ඒක මං හිතන්නේ මේ සෙන්ස් එක තමයි ඒකට හොඳටම ඕනේ. දැන් ගොඩක් කට්ටිය ස්ටේජ් එකේ යක් කරනවා කිව්වම එහෙනම් මේක වැඩි ලීසි කියලා කියනවා. මං හිතන්නේ හැම පුළුවන් වැඩක් කියලා. ඔයා ඒක ඔයාට ගිය ගමන් ඒක කරගන්න පුළුවන් වුණා. පුළුවන් නෑ ඒක තමයි වැඩි. පළවෙනි දවසේම මොකද හොඳට මතක තියෙනවා. සෙන්ස් එක තියෙනවා. අර ඒක වැඩි අමාරු නෑ. කියන්නේ ඉෂාර මේ ඒකේ වැඩේ තියෙන දැන් ඔයාට චරිතයක් දුන්නා මේ චරිත රංගපාන්නේ ඔයාගේ අතේ තියෙන චරිතයට මේ වෙලා. ඩබින් කියන්නේ වෙන කෙනෙක් රංගපාපු එකකට ඔයා රින් ගන්න ඕනේ. ඒ ෆීලිංග්ස් ඔයා ගන්න ඕනේ. ඔව් නළුවට කරන අසාධාරණයි ඒකම. අරු කරපු එක මං කරන්න බෑ. මට ඕන එක කරන්න බෑනේ. ඒකේ පොඩි ආතල් එකක් තියෙනවා. ඒ ආතල් එක ගත්තොත් පුළුවන්. ඒකෝට මම ගොඩක් වෙලාවට කරන එක තමයි මගේ ට්‍රික් එක. මම පුළුවන් තරම් try කරනවා ඒ හඬම ගන්න. මොකද මගේ හඬ මැච් වෙන්නේ මටනේ 100%. මගේ හඬ අරයට 100%ක් මැච් කරන්න පුළුවන්. හැබැයි මම try කරනවා ඒ හඬත් එක්ක ටැලි වෙන්න. හැබැයි අපි හඬවල වෙනස් කරලා කරන අවස්ථා ගොඩක් තියෙනවා. කාටුන් වලට ඩබ් කරද්දී එහෙම. කොරියන් එකට ඩබ් කරන විදිහට නෙමෙයි හින්දි එකකට ඩබ් කරන්නේ. ඉංග්‍රීසි එකට ඊට වඩා වෙනස්. ඒගොල්ලන් කට ඇරෙන විදිය වෙනස්. හින්දි සිංහල ළඟ යනවා. ආසියානු රටවල් වල දකුණු ආසියානු විශේෂයෙන්. ඒතර චීනේ කොරියන් ටිකක් වෙනස්. අපි ඒතර සිංහලෙන් කතා කරත් පොඩ්ඩක් කොරියන් ඇක්සන්ට් එකකින් තමයි ඩබ් කරන්නේ. චීනා ඒවයිදී ඒගොල්ලෝ වචන දෙක තුනකින් කියන එකක් අපිට කියන්න වෙනවා වචන කීපයකින්. පොඩි පොඩි වැඩ කැලේ ටිකක්. ඒකයි මං කිව්වේ ඒක එහෙනම් වැඩක් ඒක මේ කවුරු හරි අඳුරනලා දුන්නේ පළියට අඳුරනවා. නෑ එහෙම කරට ගිහිල්ලා ගොඩක් අය ආසයි අපිව බලගෙන ඉන්න අය. මමත් ආසයි ඩබින් කරන්න කියලා කියනවා. ආසාව හොඳයි. ආසාව තමයි අවශ්‍යම දේ. ඊට පස්සේ හැදෑරීමක් ඕනේ. සතත අභ්‍යාසයක් ඕනේ. සහජ හැකියාවන් තිබ්බොත් ඒක ප්ලස් පොයින්ට් එකක්. මට හිතෙන්නේ මට ඒක තිබිලා තියෙනවා ඉතින්. ඒකද අමාරු නෑ. ඒකද. එතකොට ඔය ඩබින් එතකොට ඔය රූපවාහිනිය ඇතුළේ තව කරනවා ටීවී ඉන්ටර්විව් කරනවා. ඒව කොහොමද සම්බන්ධ මේ මම ඒකයි කියලා මේ අපි වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා මේ පැයක් මදි වෙයිද දන්නේ නැහැ කියලා ඉෂාරත් එක්ක කතා කරා. මොකද ඒ තරම් ශ්‍රේෂ්ඨ ගණනාවක පෙළහර පාන චරිතයක්. පෙළහර නම් මම දන්නේ නැහැ මම කරගෙන යනවා ඉතින්. දැන් මේවා ඒක රූපවාහිනියට සම්බන්ධ වෙන්නේ. අපි ළමා නාට්‍යවල නාට්‍යයක් කරා 2000 හපන්නු කියලා කොළඹ රාජකීය විද්‍යාලයේ. ඕක දැකපු වසන්ත ඥානප්‍රිය කියලා. එතකොට තර්ස්ටන් එකේ නාට්‍ය කරන සර් කතා කරා රූපවාහිනියේ ළමා වැඩසටහනක් කරන්න ඉන්නවා එනවද කියලා. මට මතකයි රොයල් තර්ස්ටන් පණ්ඩිපිටිය ධර්මපාල ගල්කිස්ස බෞද්ධ කාන්තා ඔහොම විද්‍යාල ගණනාවක උසස් බාලිකා විද්‍යාල ගල්කිස්ස ඔහොම විද්‍යාල ගණනාවක ප්‍රින්ස් ඔෆ් වේල්ස් අපේ වයසේ කියන්නේ 6 7 8 9 වගේ වයසවල කට්ටිය එකතු කරගෙන රූපවාහිනිය කරා. ඒත් ශ්‍රීමති ලියනගේ මම හිතන්නේ හිටියේ ළමා අංශේ සුගත තොටගේදර මහත්තයා හිටියා හෙඩ් වෙලා අතුරු මිතුරු කියලා වැඩසටහනක් කරා ජාතික රූපවාහිනිය. ඒකේ මම සින්දු කිව්වා ප්‍රසන්ට් කරා නැරේෂන්ස් වල ඇක් කරා. ඒකේ පොඩි වෙසක් පොසොන් වල නාට්‍ය කරා ඒවැය කරා. ඊතර පොඩ්ඩක් කැමරා මේ ස්ටුඩියෝස් හුරුව ලැබුණා. හැබැයි මම ප්‍රසන්ට් කෙනෙක් විදිහට වැඩසටහනක අවස්ථාවක් ලැබෙන්නේ ඉරිදා ඉබුවන්නයක් කරා
චූටි කාලේ ළමා දිනයකට වගේ එකකට ජාතික රූප. ජාතික රූපවාහිනී. ඊට පස්සේ ආයෙ ජාතික රූපවාහිනී රංගභූමි වැඩසටහන් දෙකක් විතර කරත් තුමින්දු අයියට මොකක් හරි වැඩක් සෙට් වෙච්ච ලාගේ දීර්ඝකාලීනව වැඩසටහනක් ඉදිරිපත් කරේ මුලින්ම චරණ ටීවී නාලිකාවේ දඩබ්බරයි හපන්නු කියලා. මම වසර 3ක් විතර එක දිගට කරගෙන ආවා. ඒකත් වජිර ජයවර්ධන අයියා තමයි මට කතා කරන්නේ. ඒකත් මාව වෙන තැනක දැකලා. ඊට පස්සේ මේ දවස්වල ජාතික රූපවාහිනී ක්‍රීඩාංශයේ වැඩසටහනක් කරගෙන යනවා 18+ champ කියලා. ඒත් ඊළඟ පරම්පරාවේ පාසල් වල ඉන්න දක්ෂ ක්‍රීඩා කණ්ඩායම් එක කරන වැඩ. ඉතින් මම ආසයි මොකද ඊළඟ ජෙනරේෂන් එකත් එක්ක වැඩ කරන්න. ඊළඟ ජෙනරේෂන් එකත් එක්ක වැඩ කරන්න. කියනවා පරණයි කි. පරණයිනේ ඉතින්. වයසයි. ඔව්. එහෙම පේන්නේ නැත්නම් ඒක තමයි වාසනාව. වැඩිනේ. ඉෂාරට මොකද්ද සිනමාවත් එක්ක තියෙන සම්බන්ධය? තාම එහෙම සම්බන්ධයක් ඇති වෙලා නැද්ද? සම්බන්ධයක් ඇති කරගෙන යන්න ඕන සෑහෙන දුරකට ගියා පළවෙනි එකෙන්ම. එතකොට උනේ ඒකත් ඉතින් අහම්බෙන් වගේ. මොකද පළවෙනි චිත්‍රපටය? මුලින්ම පොඩි චරිතයක් කරා මේ වැහි දවස කියලා. භද්‍රජී මහින්ද ජයතිලක මහත්තයාගේ නවකතාවකින් ඔහුම කරපු චිත්‍රපටියක්. ඊට පස්සේ අනගාരിക ධර්මපාල ශ්‍රීමදානෝ චිත්‍රපටියේ මම බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ පොඩි කාලේ රඟපෑවා. ඒ මොන වයසේද පන්ති වලදී වගේද? එතකොට නම් ඉස්කෝලෙන් අවුට් වෙලා වගේ මට මතක. ඔව්. අවුට් වෙලත් පොඩි කාලෙට රඟපෑවා. ඔව්. ඉතින් රට්ටේ ගාලා ගත්තාම රැවුල කපලා ආයි ඉස්කෝලේ යන්න පුළුවන් මගේ රැවුලයි කොණ්ඩේ කපලා ගත්තා. තාම. ඊට පස්සේ මේ රොඩ්නි විදානපතිරණ මහත්මයා කරා ඉරසේවය කියලා චිත්‍රපටයක්. ඒකත් අපි ගොඩාක් මහන්සි වෙලා කරපු චිත්‍රපටයක් නෙමෙයි. හැබැයි 2015 නෙමෙයි 2016 සරසවිය සිනමා සම්මාන වලදී හොඳම නැගී යන නළුවා සිනමා සම්මානය මට හම්බුණා. ඇඩ්‍රස් නෑ අකිල දනුද්දරත් එක්ක නොමිනේට් වෙලා. ඉතින් කොයින්කක් ගාර මොන හරි වෙලාද කියන්නේ සිනමාවත් මේ ආක්‍රමණය කරලා තියෙන දැන් මේ වෙනකොට. ඒ වුණාට මම ඒක සම්බන්ධයෙන් එහෙම තෘප්තිමත් නැහැ. තව සෑහෙන දේවල් සිනමාවේ කරන්න තියෙනවා. ආරාධනා ලැබිලා තිබ්බ චිත්‍රපට ටික පොඩ්ඩක් හෝල්ඩ් වෙලා තියෙනවා. මේ වේදිකා නාට්‍යත් එක්ක තමයි ඔක්කොම හිර වෙලා තියෙන්නේ. මොකද හැම වීකෙන්ඩ් එකක්ම දැන් බුක් වෙලානේ තියෙන්නේ. ඉතිරි මාස 3කට 4කට හැම වීකෙන්ඩ් එකක්ම බුක් වෙලා. චිත්‍රපටයකින් ආරාධනාවක් ලැබෙන්නේ මාසයක් එක දිගට වැඩ කරන්න. ඒතර චිත්‍රපටයකට දින දෙන්න හම්බෙන්නේ වීකෙන්ඩ් බ්ලොක් වෙන හින්දා. ඒකින්ද චිත්‍රපටි මං හිතන්නේ මිස් වෙන්නේ නැති 5කට වඩා පහුගිය කාලේ. ටෙලි නාට්‍යෙත් එහෙම මිස් වුණා අපරාධ. අතට ගත්ත එකේ තියෙන වේදිකාව තමයි. මේ ඒක අතාරින්නෙත් නෑ කොච්චර දේවල් මිස් වුණා. කතා කරන්න ඕනේ සහ වාට අතාරින්නත් බෑ. අනිත් එක මම අහලා තියෙනවා මේ ඔය වේදිකාවෙන් ආපු හැමෝම කියන්නේ ඒගොල්ලන්ගේ රසම තැන වේදිකාව කියලා. මොකද ඒක ප්‍රේක්ෂකයත් එක්ක කරන සජීවී ගනුදෙනුවක් නේ. වේදිකාව ගැන කතා කරනකොට වාට මේ දවස්වල ඔය කියන කාර්යබහුලත්වයට හේතුව තමයි හරිම බඩු තුනක් එකයි කතානායකතුමනි සුද්දෙක් ඔබ මතයි. ඒ නාට්‍ය තුන. කොහොමද ඒවට සම්බන්ධ වෙන්නේ? කොහොමද ඒවා ඔයා විඳින්නේ මේ දවස්වල මේ නාට්‍ය? ඉතින් නාට්‍ය තුනම උදේසිරි වික්‍රමරත්නගේ. උදේසිරි වික්‍රමරත්නව සම්බන්ධ වෙන්නේ එහෙම තමයි කොහෙන් හරි දැකලා කියලා. ඊට උදේසිරි අයියට කලින් අඳුරගන්නේ උදේසිරි අයියගේ මාළි ලලිත් වික්‍රමරත්න. ඔහු සංගීතඥයා ගුවන්විදුලි සංස්ථාවේ සිටි FM එකේ අධ්‍යක්ෂකවරයා. ඉතින් ඌව වෙන වැඩකදී හම්බ වෙලා ඔහොම තමයි එක එක විදිහට ලින්ක් වෙලා. ඉතින් උදේසිරි අයියත් එක්ක වැඩ කරනවා. එයාගේ මම හිතන්නේ මුලින්ම සම්බන්ධ වෙන්නේ පෙම්මියලක් ඕනෑ කර තිබේ නාට්‍යයට. ඊට පස්සේ 361. ඊට පස්සේ තමයි ගරු කටානායකතුමනි නාට්‍යයේ වික්‍රමසේන කියන චරිතයට ආරාධනා ලැබෙන්නේ. මේකට හොඳ ප්‍රතිචාර හම්බ වෙනවා. ඔත දේශපාලන චරිතයක් ඉමිටේට් කරන්න මට තියෙන්නේ. ෆස්ට් ටයිම් මම එහෙම කැරක්ටරයක් ඉමිටේට් කරේ. ඒක වැඩ කරා. ඊට පස්සේ තමයි උදේසිරියට හිතෙන්නේ මේ හරිම බඩු තුනක් කියලා එයාගේ ඔළුවේ ඉන්න තරුණ නළුවෝ 3 දෙනෙක් දාලා පොඩි වැඩක් කරා. තෝරගන්නේ මාව, තිලාන් වරණජිත් සහ කුසල් මදුරංගම. මේ ඒ අවස්ථාවේ නාට්‍ය පටන් ගන්න අවස්ථාවේ අපි මෙච්චර ප්‍රසිද්ධ ජනප්‍රිය නැහැ. මේ නාට්‍ය යනවත් එක්කම අපි 3 දෙනාම එක සැරේ නිකන් පුංචි තිරේ නැගීගෙන ආවා. ඒක නාට්‍යයටපත් වුණා. නාට්‍ය ඒකටපත් වුණා. කොහොම හරි නාට්‍ය දැන්පත් වෙලා ලංකාවට ලෝකෙට යනවා. මට මතක හැටියට තිලාන් එක කතා කරපු වෙලාවක තිලාන් කිව්වා ඔය 3 දෙනාව දකින්නකොට ඔය 3 දෙනා තවත් මොකක් හරි වැඩක 3 දෙනාම හිටියයි කියලා. අපි 3 දෙනාම එකට හිටියේ පෙම්මියලක් ඕන. පෙම්මියලක් ඕන කර තිබ්බේ. ඒකෙදිත් ඔය 3 දෙනා එකට හරිම බඩු තුන එතනදී හිටියයි කියලා. ඉතින් ඒ ඔය හරිම බඩු තුනක් ඒ නාට්‍ය ගැන කතා කරන්න ඕනේ 3 දෙනෙක් මම හිතන්නේ දැන් නම් දෙකමාරක් විතර යනවා. දැන් අපි ආයෙ එක දෙකකට අඩු කරගත්තා. ඔව් ඒ වුණාට ඒ දෙකමාර අපිට දැනෙන්නේ නැහනේ. ඔව් අපිට නම් දැනෙනවා හොඳටම. ඒ කියන්නේ දැනුණත් ඒක අපි අර උඩින් ගහලා දාන්නෙම නෑ. බොක්කෙම්ම කරනවා. කියන්නේ 3යි 30 ෂෝ එක 4ට පටන් ගන්නෙ.
5 6:00 සමහරවිට ඉවර වෙද්දී ඊළඟ ෂෝ එක 4 පටන් ගන්න ඕනේ. පැය භාගෙන් ආයි මේකප් කරලා ප්ලේන් ටිකක් බීලා මොනවා හරි කාලා ආයි පැය දෙකක් අමාරු වැඩක්. අර වතුර ජොග්ගුවම හැම එකේම බොනවා. ඔව් හොඳට. ඔව් නාට්‍ය වෙනකම් වතුර බොන එක තමයි පොඩි සාහනයකට තියෙන්නේ අපිට. ඒ වතුර බීම නිසා ඔයගොල්ලෝ ඇත්තටම නාට්‍ය අතරතුරදී වොෂ්රූම් එකට යනවා නේද? මම නම් නාට්‍ය මැද්ද යන්නේ නැහැ. තිලාන්ටයි කුසල්ටයි අනිවාර්යයෙන්ම සෑහෙන ලොකු බරක් ඉවස ගන්න බැරුව යනවා. මං කොහමද ඉවර වෙනකම් ඉන්නවා. ඒ මේ හරිම බඩු 3ක් එකයි කතානායකයි කාලෙන් කාලෙට ඒගොල්ලෝ පොඩ්ඩක් අප්ඩේට් වෙනවා. ඒ කාලෙට හරියන විදිහට අප්ඩේට් වෙනවා. ඒ කියන්නේ මම මේ හරිම බඩු 3ක් නාට්‍ය පළවෙනි එක බලලා 100 වෙනි එක බලද්දී වැහෙන්න වෙනස්කම් වෙලා තිබ්බා. කතානායකත් මම දන්න තරමින් ඒ විදිහට. ඒක ඔයගොල්ලෝ ඒ මොහොතේදීත් වෙනස් කරන වෙලාවල් තියෙනවද? පොඩි ඒ වගේ රසවත් දේවල් ඇති කියන්නේ. ඒ වගේ නම් සෑහෙන තියෙන ඔඩියන්ස් එකේ අපි දන්න කෙනෙක් එහෙම හිටියාම අනිවාර්යෙන් අපි වැඩේට සම්බන්ධ කරගන්නවා. ඒකින්ද කට්ටිය ඇවිල්ලා හැංගිලා ඉන්නවා අපිට පෙනේ කියලා. සහයි සමහර හරිම ලස්සනේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ ඒක තමයි මම හිතන්නේ ක්‍රියේටිව් පවර් එක මේ නළුවෙක්ට තියෙන. ඒකත් ඔය අපි මනෝ අංකල්ගෙන් එහෙම දැකලා තියෙන දෙයක්. වේදිකාවේදී දැන් පිටපතේ තියෙන ඒවම කියන්නේ නැහැ. එයාට ඒ වෙලාවේ හිතෙන සමහර ඒවා කියනවා. ඒ වෙලාවේ ඒකට රංගපාන නළුවන්ටත් hina යනවා. එයා hina වෙන්නේ නැහැ. අනිත් නළුවොත් සමහර වෙලාවට ඒක කරද්දි මනෝ අංකල් කියනවා මම ලියලා තියෙන ඒවත් කියපල්ලා පුළුවන් වෙලාවට කියලා. ඉතින් උදේසිරියගේ නාට්‍ය වල වෙන්නේ උදේසිරියගේ ඒ ස්ට්‍රක්චර් එක බේස් එක ඇතුලේ අපි යම් යම් දේවල් එකතු කරලා තියෙනවා. ඒවෙන් වැඩ තව හැඩ වෙලා තියෙනවා ලස්සන වෙලා තියෙනවා. ඒ ගොඩක් හැඩ වෙලා තියෙනවා අපි කලින් ප්ලෑන් කරලා එනේව නෙමෙයි. ඒ වෙලාවේ එනේවා. ඒවපත් වෙනවා මේ මාර්ග විදියට. අර මේ මොකක්ද ඔයගොල්ලෝ දැකලා තියෙනවා ඒ කවුරු හරි කෙනෙක් හරිම බඩු 3ක් ආපහු නිතර බලන්නේ නේ කෙනෙක්. ඒකෙදී අර කියන්නේ අර නාට්‍යකාරයෝ ගැන මගේ ඩයලොග් එක තියෙනවා. ඒවත් ඒ වෙලාවේ ආපු දේවල්. සමරේ එහෙම බලලා තිනවා 16 සැරයක්ද. අපි අඳුරන්නේම නැති අය ඉන්නවා 10 12 සැරේ බලපු. මට ඩයලොග් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ නාට්‍යකාරයෙක් කියනවා මේ නාට්‍ය බලන්නේ නැති උන් සමූල ඝාතනය කරන්න ඕනේ. නාට්‍ය නොබලනේ උන් අමනුෂ්‍ය නාට්‍ය බලනේ උන් තමයි මිනිස්සුયો. අන්න කියලා එතන මට පේනවා එයාසේ සමහරු වීඩියෝත් කරනවා නාට්‍ය. නාට්‍ය බලනකම වීඩියෝ කරන උන් එල්ලලා වරන්න ඕනේ කිව්වා. කට්ටි ටක් ගාලා කැමරා පාත් කරගන්නවා ඉනා යනවා. ඒ වගේ ගහන වෙලාවලුත් තියෙනවා අපි. ඊට පස්සේ සමරේව දැකලා මේ නාට්‍ය මම මොකක්ද නාට්‍ය එකම නාට්‍ය 10 12 සැරයක් බලන්නේ උන්ට කියලා බැන්න සමරේටත් බැන්නවා. තව බලන්නේ මම කියන්නේ දිගටම නාට්‍ය බලන පුරුද්ද නැතුව YouTube එකේ කෑලි බලලා නාට්‍ය බලන්නේ නේ උන්ටත් කියලා ඒක බයින. ඒ කියන්නේ ඒ විලේ ඔයගලන්ට එන දේවල් කියනවා. හැබැයි ඒ වැඩේට එතන ඉන්න අනිත් අයත් රෙඩි පිට ඉන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. හරි කැමතියි ඉතින්. බැන්නත් කැමතියි. මාවනේ මෙන්ෂන් කතා දැන් හරිම බඩු 3ක් එකේ නම් ওই 3 දෙනානේ. කතානායකයේ ලොකු පිරිසක් ඉන්න වැඩක්. ඒ හැමෝමත් ඒ වැඩේට සෙට්. අනිත් එක බැන ගන්නවනේ. බැන ගන්නකොට කලින් කියපු නැති අලුතෙන් කියන එකක් කියනකොට ඒකටත් සෙට් වෙලා සමහරුන්ට ඇත්තටම තද වෙනවා. සමහරු පර්සනල් පොලිටික්ස් උත් ගේනවා ස්ටේජ් එකට. ඒක හරියට. ඉතින් ඔය නාට්‍ය 3 කියන්නේ සුද්දෙක් ඔබ මතයි කියන්නේ විශේෂයෙන්ම කියනවා මනෝ අංකල්ගේ තියෙන ලින්ක් එක මනෝ අංකල් මාදනියක් අසා නලින්න යන කරකරේ මනෝ අංකල් අභාවයට පත් වුණත් එක්කම නාට්‍ය නවතිනවා. ඊට පස්සේ උදේසිය අයියා විකල්ප හොයනවා සමාන නළුවන්ට ආරාධනා කරන ප්‍රවීණ නළුවන්ට ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා මනෝරත්න කරපු එක කරන්න බෑ වගේ. ඔහොම වෙලා ඒත් නාට්‍ය බලන නිරන්තරයෙන් උදේසිය අයියාගේ නාට්‍ය බලන ඩාලි බට්ලර් සමාගමේ ප්‍රධාන මේ තනතුර ලොකු ඉහළ තනතුර ඉන්න කෙනෙක් අපි නාට්‍ය ප්‍රේක්ෂකේ උදේසිය අයියා යෝජනා කරනවා ඉෂාර හොඳයි ඔය කැරක්ටර් එකට කියලා. උදේසිය අයියා මගෙන් අහනවා පුළුවන්ද කියලා. මං හරි ආසයි ඔය චැලෙන්ජස් බාර ගන්න. මනෝ අංකල්ගේ නාට්‍ය වලත් මම හැම චරිතයකම මගේ කරලා තියෙනවා. කියන්නේ කවුරු හරි නළුවෙක් නැති වෙච්ච ගම මාව ආදේශයක් කරගන්න. මොකද මට පිටපතම පාඩම් හින්දා. ඉතින් ඒ අභියෝගය මම බාර ගන්නවා. ඉතින් මම මනෝ අංකල් කරපු චරිතේ ඉතිහාසයේ ඔබ අමතයි කියන චරිතේ මනෝ අංකල් හැදිච්ච පේරාදෙනිය සුද්දෙක් ඔබ. ඔව් සුද්දෙක් ඔබ නාට්‍ය මනෝ අංකල් කැරක්ටර් එක. ඒක ඉතිහාසයේ ඔබ අමතයි තමයි එයාගේ කොටස. විනාඩි 45ක් විතර තනියම ප්‍රේක්ෂාගාරයත් එක්ක කතා කරන්න තියෙන්නේ. ඉතින් මනෝ අංකල් හැදිච්ච දන පේරාදෙනිය විශ්වවිද්‍යාලේ තමයි මම මුලින්ම රඟපාන්නේ මේ චරිතයේ පේරාදෙනිය වලේ. ඉතින් මම ඒ අභියෝගයත් බාර අරන්
සාර්ථකව කරගෙන යනවා කියලා හිතනවා ප්‍රේක්ෂක ප්‍රතිචාර. ඒ කොටස ඒ ක්‍රමයට නේද දැන් ඔය යන්නේ ඒක ස්ටෑන්ඩ් අප් කමඩි. ස්ටෑන්ඩ් අප් ඒ විදිහේ විදිහක. ඒක ස්ටෑන්ඩ් අප් කමඩි නම් වෙන රටවල කලින් ඉඳන් තිබ්බා. හැබැයි ලංකාවට ස්ටෑන්ඩ් අප් කමඩි එන්න කලින් තමයි උදේසිරේ මේ වැඩේ try කරන්නේ. ඒ වෙලේ කියන්නේ හම්බෙන උත්තරත් එක්කත් ඔයා වැඩේ ඒකත් තියෙන ඒ වගේම ප්‍රේක්ෂක සජීවී ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක යන එක. ඔය නාට්‍යත් එක්ක තව කතා කරන්න තියෙනවා වැදගත් කෑල්ලක් ඔයගොල්ලන්ගේ විදේශ සංචාර. ඔයදී ඔයගොල්ලන්ට සිද්ධ වෙන දේවල් කතා කරන්න දේවල් ඕන තරම් ඇති. ඒ දැන් මෙහි ඔඩියන්ස් එකයි හේ ඔඩියන්ස් එකේ මොනවද තියෙන වෙනස්කම් අපි පොඩ්ඩක් ඒව ගැන කතා කරමු මිෂා. දැන් ජීවිතේට මම මොනවා හරි රස්සාවක් කරි මේ කලා ශාස්ත්‍රයේ වැඩ කරලා හරි හම්බ කරලා ඒ සල්ලි වලින් යන්න බැරි ගමන් ටිකක් අපිට යන්න හම්බෙලා තියෙනවා. යන්න වාසනාව ලැබිලා තියෙනවා මේ නාට්‍ය කිරුවාව නිසා. මම પાස්පෝර්ට් එකක් හදන්නේ 6 වසරේදී ඕල් කන්ට්‍රීස් પાස්පෝර්ට් එකක් හදනවා තලමල පිපිලා යන්න කියලා යුරෝප් ටුවර් එක. හැබැයි ඒ ටුවර් එක යන්න වෙන්නේ කැන්සල් වෙනවා. මගේ හිත සෑහෙන රිදුන පොඩි කාලේ කියන ආසාවෙන් ඉඳලා පොඩි කාලේට යන්න ඒක නැති වුණා. මුලින්ම මම විදේශගත වෙන්නේ ධවල භීෂණත් එක්ක ඉන්දියාවේ ಭಾರತ රංග මහෝත්සව තරම් මේ නාට්‍ය වලට ධවල භීෂණත් එක්ක ඉන්දියාවට 4 සැරයක් යන්න පුළුවන්කම ලැබෙනවා. ඩුබායි වලට මුලින්ම යන්නේ තාරා විගලිතිත් එක්ක. ඕස්ට්‍රේලියාවට මුලින්ම යන්නේ මනෝ අංකල් මාව එක්කගෙන යන්නේ තලමල පිපිලා අන්දරේලා සහ ගුරුතරුව නාට්‍ය දෙකට. ඒතර මම ඕස්ට්‍රේලියාව 4 සැරයක් ගිහිල්ලා තියෙනවා. ඉන්දියාවේ 4 සැරයක් ගියා. ඩුබායි දෙපාරක් ගියා. හරුම්බඩු තුනකුත් ගියේ හින්දා තාරාවන්ට පස්සේ. යුරෝපෙට ගියා 200 300 නාට්‍ය රම් ප්‍රංශය ජර්මනි ස්වීඩනේ. ඊට පස්සේ පෞද්ගලිකව සංචාරය ගියා සිංගප්පූරුවේ. චීනෙට ගියා හොඳම නළුවා වීම නිසා යවුණ සම්මාන වලදී. ඔහොම රටවල් ගානකට ගිහිල්ලා තියෙනවානේ. ඒක නාට්‍ය හින්දාමයි ලැබුණේ. ඉතින් ගියාම ලංකාවේ මිනිස්සුන් ඉන්නේ. ඉතින් මෙහෙ හිටු මිනිස්සුම තමයි එහෙදී අපිට හම්බ වෙන්නේ. මෙහෙට වඩා හොඳට ඉන්න කට්ටියක්. ඉතින් ප්‍රේක්ෂක ප්‍රතිචාරය ඉතින් නාට්‍ය පටන් ගත්ත වෙලාවේ අර මෙහෙ පුංචි තියටර් එකේ වගේම තමයි. එහි ඉන්නෙත් අපි වුන්. ඉතින් ඒ ප්‍රතිචාරයම හම්බ වෙනවා. වැදගත්ම දේ තමයි අපි වීකෙන්ඩ් එකේ ෂෝස් කරලා වීක් ඩේස් වල එහි වැඩ නැහැ. එතකොට අපි කරන්නේ රට පුරා ඇවිදින එක. ඉතින් ඒගොල්ලෝ හරිම ආදරෙන් අපිට සලකනවා. අපි ඇවිද්දවනවා. අපිට රටවල් වල තැන් පෙන්නනවා. හැන්දෑවට හැමදාම ඉතින් හැම එක ගෙවල් වලට අපි එක්කන් ගිහිල්ලා ඉතින් ඩිනර්ස් මදුසාද සින්දු පාටි ඒක හරි ෂෝක් අත්දැකීමක්. ඒකේ මම ඔතන්ට කෑල්ලක් එකතු කරන්න ඕනේ ඉෂාර. දැන් ඔයා කියනවා මේ නාට්‍ය නිසා ඔයාට මේ ලැබුණ අවස්ථා කියලා. ඒක දැන් අහගෙන ඉන්න කෙනෙක්ට හිතන්න පුළුවන් හරි ෂෝක් නේ මේ ටෙලි නාට්‍ය වලට වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වුණා නම් අපිටත් මේක නෑ. ඒක එහෙම වෙන්නේ ඒ වෙනුවෙන් ඔයගොල්ලන්ගේ තිබ්බ කැපකිරීම ඒක මට එළියට ඇද. ඔව් නේ ඒකනේ කියන්නේ. නැත්නම් ඔය නාට්‍යයකට ආවම රට යන්නත් පුළුවන් වගේ එකක්. ඔව් වැරදියට ගන්න එපා. මම හිතන්නේ මම 99 නේ ආවේ. දැන් 2025 ඉන්නේ. ඒතකොට මම අවුරුදු 26ක් අඛණ්ඩව මේ වේදිකාවේ යම්කිසි කැපකිරීම ටිකක් කරා. ආපු දුරක් තියෙනවා. ඒවැ ප්‍රතිඵල තමයි මම හිතන්නේ දැන් ලැබෙන්නේ. ඒ කාලේ වපුරපු බීජවල. ඒ කැපකිරීම නිසා තමයි දැන් ඔයාව තව තැනකින් තව තැනකට හඳුන්වලා දෙන්නේ. ඔයා ඒ කරපු වැඩේ හොඳ හින්දා නැත්තම් මේ දැකලා මේ ශාරුක් ખાන් වගේ පුරක් ඉන්නවා කියලා නෙමෙයි. මම වැඩේ හරියට කරනවා වැඩේ ඉන්නවා. අන්න හොඳ වචනයක් ආවාගෙන. වැඩේ හරියට කරොත් තමයි අපිට ඒ පාත් එක හැදෙන්නේ. ලින්ක් එකක් තව තැනකට හැදෙන්නේ. තව කෙනෙක්ට හඳුන්වලා දෙන්න රෙකමන්ඩ් කරන්නේ. නැතුව නාට්‍ය වලට සම්බන්ධ වෙච්ච හින්දා මම විදේශ චන්තර ගියා ප්‍රංශේ ගියා. එහෙමත් පුළුවන් හැබැයි හොඳ TikTok එකක් කරලා එළියට ආවොත් එහෙම එකක් පත්තු කරගෙන එක සැරයක් ඉල්ලන්න පුළුවන්. ගොඩ සැරයක් යන්න අමාරුයි. මේගොල්ලන්යි නිතර ඉල්ලන්නේ ඒ කියන්නේ වැඩේ හරියට කරන නිසා තියෙන ආදරය නිසා. දැන් මේ ওই නාට්‍ය සිනමාව රංගනේ නළු ජීවිතය හඬකෑම් ජීවිතය ඒවත් එක්කම අපිට ඉෂාරත් එක්ක කතා කරන්න තියෙනවා. කතිකාචාර්යවරයෙක් විදිහට ගත කරන ජීවිතය සහ ඒ හරහා ඔයාට දරු පරපුරට දෙන ගොඩක් දේවල් ඇති අපිට. ඒකත් උනේ දැන් අර මං අවුරුදු 3ක් ඉස්කෝලේ බයෝ සයන්ස් කරලා විභාගය කරලා නිකන් පෙරේත පාදයෙන් පාස් වුණේ. කැම්පස් යන්න බැරි වුණා. මට ඒක එන්න අවුලක් දැන් අර ශිෂ්‍යත්වෙත් පාස් වෙලා ඔලුලු තේ නමයක් අරගෙන ගෙදරින් ආර්ට්ස් කරන්න කියලා පණ්ඩිතකමට බයෝ කරලා කරපු ඉඳලා ඔව් දැන් ඒක නිකන් නෝන්ඩි වෙන්නත් බෑනේ. මං තෝරගත්ත එකනේ. අට උන නෑ කොහොම හරි මේක දැන් හැමෝම කියන්නේ දැන් ආර්ට් කරපන්. නෑ මං දෙයක් පටන් ගත්තොත් ඒක කොහොම හරි කරලා ඉවර කරගන්න ඕන. පොඩි ඊගෝ එකක්ද මන් දන්නේ තියෙනවා. පටන් ගත්ත වැඩි ඉවර කරන්න ඕන කේස් එකක්. ආයි ගියා. ආයි දෙවෙනි අවුරුද්දෙත් පන්ති ගියා.
ඒ අවුරුද්දේ හම්බුණා ඉස්කෝලේ ප්‍රිෆෙක්ට්ෂිප් එක. අපි A levels කරාට පස්සේ තමයි ප්‍රිෆෙක්ට් වෙන්න දෙන්නේ. ඒතකොට ඉස්කෝලේට වැඩ කරා. පොඩි ඉස්කෝල උණකුත් තියෙනවනේ ඔයගලන්ටත් ඇතිනේ ඉස්කෝල උණා. ඒතකොට ඉස්කෝලේට වැඩ කරලා හරියට ක්ලාස් යන්න හම්බුන්නේ නැහැ. විභාගෙට දවස් දෙකක් තියෙද්දි මම අම්මට කිව්වා මේ අවුරුද්දේ කරත් ගිය අවුරුද්දට වඩා ලොකු දෙයක් කරගන්න බෑ. ෂයිස් 3යි තියෙන්නේ. එහෙනම් මේ අවුරුද්දේ ස්කිප් කරමු. මම කියන දේවල් සාමාන්‍ය ගෙදරින් අහනවා. මට chance එක දුන්නා. ඒ අවුරුද්ද ස්කිප් කරා. ඊළඟ අවුරුද්දේ තායි යනවා ක්ලාස් වලට අම්මලගේ සල්ලි වියදම් කරගෙන. හැබැයි අවුරුද්ද විතර වෙද්දි නම් මං හම්බ කරන සල්ලි වලින් මං ක්ලාස් ෆීස් ගෙවුවා වගේ මට මතකයි. මොකද නාට්‍ය වලින් හම්බ වෙනවනේ වේදික නාට්‍ය වලින්. ඒ අවුරුද්දෙත් ක්ලාස් ගිහිලා ඒ අවුරුද්දේ තමයි තාරාව ගිලිති වලට එහෙම සම්බන්ධ වෙන්නේ. ඒත් ක්ලාස් කට් වෙලා පොඩ්ඩක් විභාග ලඟ වෙනකොට මට තේරුණා අමාරු වෙයි කියලා. කිව්වට විශ්වාස කරන්න. ඒ අවුරුද්දත් ස්කිප් කරා. දැන් මිනිස්සු බයිනවා සියවසේ මෝඩයා වගේ කතා කියන්නේ. යකෝ මේ වයසනේ යන්නේ කියලා මට ඒ කාලේ තේරුන්නේ නැහැ එහෙම එකක්. දැන් ඒත් මං ආර්ට්ස් වල චේන්ජ් වෙන්නේ නැහැ. මට ඕනකම තිබ්බා මේ කොමරි කරන්න ඕනේ කියලා. ඊට පස්සේ කොහෙද ඈතක ගියා මාතර. යාළුවෙක්ගේ ගෙදර ගිහිල්ලා මාතර කඹුරු පිටේ නැවතිලා මාතර පන්ති ගිහිල්ලා එතකොට තමයි ඉගෙන ගත්තේ කෙමිස්ට්‍රි වල තියෙන පරිවර්තන කියලා. ඕව එහෙම ඉගෙන ගත්තේ ඒ කාලේ. අනේ පාස් වුණා සයන්ස් වලින් මාව ආයුර්වේදික් මෙඩිසින් වලින් ඇග්‍රිකල්චර් වලටයි සිලෙක්ට් වුණා. ඒතර UGC එකෙන් ලියුමක් ආවනේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ආපු ලියුම් දෙකක් තියෙනවා. නම්බු බේරගත්තා. දැන් හරි. එතකොට ඇති ඒ වෙනකන් ආව ඇති. මම ඊට පස්සේ තීරණය කරා තව ෂයි එකක් මම ඉතුරු කරගත්තේ ඒකයි. දැන් ආර්ට්ස් වලින් කරනවා කියලා. ඩ්‍රාමා මීඩියා ලොජික් කරා මාස 3කින් ගියා කැම්පස්. ඒකට තමයි ඩ්‍රාමා ඇන්ඩ් තියටර් ස්පෙෂල් ඩිග්‍රී එකක් කරලා කතිකාචාර්යවරයෙක් විදියට වැඩ කරන්න හම්බුනේ අවුරුදු දෙකක්. සහකාර කතිකාචාර්යවරයෙක් විදියට වැඩ කරා. එතකොට ඉතින් මට ඕන වුණේ ගොඩක් ඉතින් විශ්වවිද්‍යාල වලින් මේ සබ්ජෙක්ට් එක ප්‍රායෝගිකව කරන පිරිසක් බිහි කරන්න. හැබැයි විශ්වවිද්‍යාල වලට එන ළමයිගේ ලොකුම හිනේ ටීචර් කෙනෙක් වෙන්න. මම කල්පනා කරනවා කො ටීචර්ස්ලව හදන්න මම උගන් ඉන්න එක අපරාධේ මගේ කාලෙත් නැති වෙනවා කියලා මම අවුරුදු 2කින් ඒ වැඩේ ඉවර කරලා මං එළියට ඇවිල්ලා මම මගේ ප්‍රයිවට් මගේ පර්සනල් ප්‍රැක්ටිස් එක මං කරගෙන යනවා. දැන් මම ප්‍රැක්ටිෂනර් කෙනෙක් ෆ්‍රීලාන්ස් ආටිස්ට් කෙනෙක් විදිහට වැඩ කරගෙන ඉන්න ගමන් දැන් මම විසිටිං ලෙක්චරර් ගෙස්ට් ලෙක්චරර් විදිහට ගිහිල්ලා අවස්ථාවක් ලැබුණාම දේශනා කරලා එනවා මිසක් ෆුල් ටයිම් මං යුනිවර්සිටි එකකට කමිට් කරලා ඒකට වෙන් කරන්නේ නැහැ අපරාධයෙන් කියලා මට හිතෙනවා. කියන්නේ ඉෂාර හිතන්නේද විශ්වවිද්‍යාලයේ ඇතුළේදී මේකට ළමයි මොටිවේට් වෙන්නේ නැහැ ළමයි ඔක්කොම ගුරුවරු වෙන්න හදනවා නෑ ඔක්කොම නෙමෙයි බහුතරයක් විශ්වවිද්‍යාල වලට ඩ්‍රාමා කරන්න කී දෙනෙක් එනවද කැලණි විශ්වවිද්‍යාලයේ ජයවර්ධන මුරුත් කලා විෂයන් හදාරනවා එතකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කොළඹ විශ්වවිද්‍යාලයේ වරුණ ශ්‍රීපාලි මණ්ඩපේ අයියා හිතන්නේ කී දෙනෙක් ওই සබ්ජෙක්ට් එක කරනවද කී දෙනෙක් එළියට එනවද අපිට පේන්නේ නෑනේ ෆීල්ඩ් එකේ එහෙම ලොකු දෙනෙක් වැඩිපුරම පිරිසක් මම හිතන්නේ ෆීල්ඩ් එකට එන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අනිත් විශ්වවිද්‍යාලෙන් එන්නේ තාම අඩුවේ ඉතින් මම හිතන්නේ මේ වැඩේට කැප වෙන මේ වැඩේටම ඉන්න පිරිසක් කැම්පස් වල තියලා අපි වගේ එළියට එන එක හොඳයි කියලා. ඉගෙන ගන්න එන දරුවන්ගේ ප්‍රශ්නයක්ද නැත්නම් කැම්පස් එක ඇතුලේ දෙකේම තියෙනවා මට මතකයි ඔය සමහර විශ්වවිද්‍යාල ඇතුලේ හිර කරගෙන ඉන්නවා එළියට එක්ස්පෝස් කරන්නේ නැතුව මම හිතන්නේ කැම්පස් එක ඇතුලේ විතරක් ඉඳගෙන ෆීල්ඩ් එකට එන්න පුළුවන් කියලා. කැම්පස් එකේ ඉගෙන ගන්න දැන් අපි වෙන සබ්ජෙක්ට් එකක් කරද්දී ඉකෝන් හරි මොනවා හරි වෙන සබ්ජෙක්ට් එකක් කරද්දී එළියට දානවනේ අන්තිම අවුරුද්ද හරි පරිභාෂ කාලයක් වැඩ කරන්න. මම හිතන්නේ ඩ්‍රාමා වගේ සබ්ජෙක්ට් එකක් කරද්දී අනිවාර්යයෙන්ම ලොකේෂන්ස් වලට මේ වගේ සෙට්ස් වලට ස්ටේජ් ඩ්‍රාමා රිහර්ස් කරන තැන් වලට යවන්න ඕනේ එළිය ෆීල්ඩ් එකට. නැත්තම් ළමයි කොහොමද කැම්පස් එකෙන් අවුට් වුණාට පස්සේ මේ සම්බන්ධතා හදාගන්නේ? ඉන්ටර්න් පීරියඩ් එකක් නෑනේ. මම කියන්නේ මේක කැම්පස් ඇතුලේ දෙන්න ඕනේ. ඒතන ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. තොර තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂකවරයෙක් ඔය විදිහට ඉෂාරගේ දැන් මේ වෙලාවේ එහෙම අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒකත් තරුණයෝ කීප දෙනෙක්ටම ලැබිච්ච අවස්ථාවක්. මොකද මම කලින් අවුරුදු වල දැකලා තියෙනවා තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලවල හිටපු කට්ටිය. අපි එක සැරයක් මම කිව්වා හොඳම නළුවා වෙච්ච ඉඳ චීනයට යන්න පුළුවන් වුණා කියලා. චීනයට යවුවා තරුණ තරුණියෝ 100 දෙනෙක්ව සතියක විතර සංචාරයකට. ඒ සංචාරයේ 100 90ට 99% තමයි අපි තුන් දෙනා. ඒ කියන්නේ හොඳම අධ්‍යක්ෂකවරයයි නළුවයි නිලියයි. ඊට කලින් යූත් කෝප්ස් වල හිටපු කීප දෙනෙක් හිටියා. ක්‍රීඩා කරපු කීප දෙනෙක් හිටියා. භාගයට භාගයක් 150ක් විතර ඒ දවස්වල පැවතිච්ච දේශපාලනයට උදව් කරපු අයගේ ගම්වල වගේ කට්ටිය. ඉතින් ඒ ක්‍රම ටිකක් වෙනස් කරන්න ඕනේ කියලා හිතලා තමයි දැන් තරුණ සේවා සභාවේ ඉඳගෙන තරුණයෝ වෙනුවෙන් දෙයක් කරන්න හිතාගෙන මේ දවස්වල සෑහෙන මහන්සි වෙනවා ඉතින්. අතින් වෙට්ටල් ඒ අවස්ථාව හම්බුනේ කොහොමද? ඒ අවස්ථාව හම්බුනේත් ඉතින් මේ කලා ශාස්ත්‍රයේ මෙච්චර දුර ඇවිල්ලා තියෙන එක සහ මේ කාලේ පවතින
දේශපාලන තත්ත්වයත් එක්ක උදව් කරමින් හිටපු හින්දා. ඒක තමයි කොහොම කරත් ඔය හැම දෙයක්ම දොරවල් ඇරෙන්නේ මේකේ එහෙට මෙහෙට ඇවිදලා ගැවසිලා ඉන්න ඉඳ නෙමෙයි. ඒක ඒ වෙනුවෙන් කරන කැපකිරීම සහ ඒ වෙනුවෙන් අනිත් එක හැදෑරීමනේ. ඔව් මම කියන්නේ හැදෑරීමත් අවශ්‍යයි. ඒ කාලේ ඉඳන් මම කියපු දේ තමයි අපි කරන වැඩි ඉගෙන ගන්න ඕනේ කියලා. හැබැයි ඒ වගේම කියන්න ඕනේ කැම්පස් නොගිය ඩිග්‍රී නොකරපු ඉතාම දක්ෂයෝ ඉන්නවා ෆීල්ඩ් එකේ. හැබැයි අර කැලලත් එකතු වුණාම සෙන්ස් එක වැඩි වෙනවා. මම ඒ කියන්නේ කැම්පස් යන එකම නෙමෙයි හැදෑරීම කියන දැන් ඉෂාර 6 වසරේ ඉඳන්ම ඒ හැදෑරීම කරනවන්නේ ප්‍රවීණයන් සමග වැඩ කරන. ඒක තමයි හැදෑරීම කියන්නේ. ප්‍රැක්ටිස් එක. අපිට තියෙන ලැබ් එක ඕක තමයි. ඉතින් අපිව ප්‍රැක්ටිස් කරගෙන අපිට එක්ස්පෙරිමන්ට්ස් කරන්න තියෙන. පන්ති කාමරයක් ඇතුලේ පුටුවක වාඩිලා පොත් ටිකක් ඉස්සරහා තියාගෙන කරන එකම පමණක් නෙවෙයි නේද හැදෑරීම කියන්නේ. මේ වැඩ. අර ගුරුතුරුවේ ලියලා තියෙන මනෝ අංකල් ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති කියන විදිහට පොතේ තියෙන දේවල් කටපාඩම් කරගෙන විභාගෙට ලියන එක නෙවෙයි අධ්‍යාපනය. කන්ද කැහැඩේ නැරඹීම මේ ගහකොළ හෙලවෙන හැටි දකින්න එක හඳ පායනවා ඒක විඳ ගන්න එක තමයි අධ්‍යාපනය. ඒක ඇත්තටම සමහර වෙලාවට ළමයිගේ ඔළුවලත් නෑ සමහර වෙලාවට උගන්වන මම කවුරුවත් මාත් එක්ක තරහ වෙන්න එපා මේ මම අත්විඳින දකින්න දේවල්. සමහර ගුරුවරුන්ගෙත් නෑ. ඒ කියන්නේ මේ පොතේ තියෙන දේවල් ටික පාඩම් කරලා මේක ලියලා පේපර් එක ලිව්වනම් ඒක තමයි හැදෑරීම කියලා හිතන්නේ. හැබැයි පීනන එක ඒ විදිහට උගන්වන්න බෑනේ. ඒ වගේ තමයි මේකත් නේ. ඔව්. ප්‍රායෝගිකවම ඉගෙන ගන්න ඕන එක. මම කවදාවත් අර කැම්පස් එකේ පොත ඉවර වෙන්නේ නැහැ. මට ඉක්මනට ලියන්න බෑ. හැබැයි අපේ ලංකාවේ විභාගවල වැඩිපුර ලකුණු හම්බ වෙන්නේ වැඩිපුර කටපාඩම් කරලා ඉක්මනට ලියන්න පුළුවන් එකාට. ලොකු අවුලක් ප්‍රශ්නයක් තියෙනවා. ඒක කතා කරන්න ගියොත් අපිට තව කොටසක් මේ වැඩසටහනක් කරන්න වෙනවා. ඉෂාරගේ දැන් මොනවද කියන්නකෝ ඉදිරි බලාපොරොත්තු ඔයාගේ ඊට අවුරුදු 10ක විතරට කලින් ඉඳන් තියෙන හීනයක් තියෙනවා මගේ නාට්‍යයක් කරන්න ඕනේ කියලා. මම අධ්‍යක්ෂණය කරන්න ඕනේ. පොඩි කෙටි නාට්‍යම කරලා වේදිකාවට. වෙලාවක් නේ අනුන්ගේ වැඩ කරගෙන ඉන්නවනේ. ඉතින් අනුන්ගේ වැඩ තියෙනවනේ තාම. ඊයනේ කියලා අනුන්ගේ වැඩ ටික තාම තියෙන හින්දා ඒව කරගෙන ඉන්නවා. අනුන්ගේ වැඩ නැති වෙච්ච දවසක ඒ මොන තමන්ගේ වැඩක් කරන්න නැති වෙච්ච දවසක් එන්නේ. මම හිතන්නේ නැහැ එහෙම දවසක් එයි කියලා. ඒක එනතිව ඔය වැඩේ අතරින්න ඕනේ නැති වෙන්න ඔයාව නැති කරගන්න මං හිතන්නේ ඔය වේදිකාවවත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන්වත් කැමතියි කියලා. ඒකට දවසක වට වෙලාවක් හැදෙයි. වෙලාව හදා ගන්න ඕනේ. වෙලාව හැදෙන්නේ මං හදා ගන්න ඕනේ. හදා ගන්නවා කියලා අනිත් ඒවා අතරින්න බෑ. ඒක තමයි දැන් තියෙන හීනක් විතර දෙන එක. සහ මම විශේෂයෙන්ම හරිම කැමති නාට්‍ය සංගීත නාට්‍ය ගීත වලට මනෝ අංකල්ලාගෙන් රොඩ්නි අයියලාගෙන් නිශාංක දිදිනි මහත්තයලාගෙන් අහපු ඒ ගීත ඊළඟ පරම්පරාවට ගෙනියන්න ආසාවක් තියෙනවා. මම දැන් ගොඩක් මගේ දේශන වලින් මම ගොඩක් ફોකස් කරන්නේ ඒ පැත්තට. ඉතින් ඒක ඉස්සරහට අරන් යන්න ප්ලෑන් එකක් තියෙනවා. ඔගේ තියෙන පොඩි හීන ටිකක්. වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන එක තමයි ලොකුම බලාපොරොත්තු වෙච්ච චිත්‍රපටයක් කරන්න ටෙලි නෑ ඒකට තව කල් තියෙනවා. අද දවසේ මොකද ඉෂාර හිතන්නේ මගේ වැඩසටහන සම්බන්ධයෙන් ගැන? මම හරි කැමතියි මෙහෙම ඇත්තට නිකන් මම ඇත්තටම මේ පොළොවේ පය ගහලා ඉන්න හරි නිකන් හොඳ මිනිස්සෙක් කනේ. මම ආසයි මේ නිකන් වැඩිපුර අඳින්න නැතුව නිකන් විදග්ධ සාකච්ඡාවකට මම රිලැක්ස් කතා කරන එකට කැමතියි. හැබැයි මේ කතාව ඉතින් ගොඩක් සමහරවිට අහලත් ඇති මම ඊට කලිනුත් කරලා තියෙනවා. මම ගොඩක් වෙලාවට මේ මම try මගේ homework එක ඇතුලේ මම try කරේ ඒවා අනිත් තැන් වල කතා කරපු නැති දේවල් ටික එළියට ගන්න. එහෙම ටිකුත් එළියට ආවා. ඉතින් මේ මම හරිම සතුටුයි. මෙහෙම කතා කරන්න මොකද මේ නිදහසක් හම්බෙච්ච වෙලාවක මෙහෙම කයියක් ගන්න එකත් ලොකු දෙයක්. ඉතින් ඉෂාර අනේ ගොඩක් ස්තුතියි මෙච්චර වැඩ ගොඩක් තියාගෙන මේ කතා කරද්දිත් ඉෂාරගේ බිරිඳයි දරුවයි අතන වාහනේ ඇතුලේ පල්ලෙහා ඒ කරන ඒ වෙලාව කැප කරගෙන ආවට ගොඩාක් ස්තුතියි. ජය වේවා. ස්තුතියි ආරාධනෙට. ආයි දවසක අපි හම්බෙමු. Thank you. ජය.